අධ්‍යයනවලින් සොයාගෙන තියෙනවා යම් කෙනෙක් ඇත්තක් කියන වෙලාවේදී එයාගේ අත් නිදහසේ චලනය කරමින් බොහෝ විට කතා කරන බව. මෙයට හේතුව වන්නේ ඔහු ඇත්තක් කියන නිසා ඔහු කියන දෙය ගැන ලොකු අවධානයක් යොමු කරන්නේ නැති නිසා අතපය හොල්ලමින් කතා කිරීමට එයාට පුළුවන් වෙනවා. නමුත් යම් කෙනෙක් බොරුවක් කියන වෙලාවේදී ඔහුගේ අත් වැඩි වශයෙන් සෙලවීමට ලක් නොවන බවද සොයාගෙන තියෙනවා. මේකට හේතුව වන්නේ ඔහු බොරුවක් කියන නිසා ඔහු කතා කරන දෙය ගැන වැඩි අවධානයක් යොමු කරනවා. මේ නිසා අත් සෙලවීම ඔහුට සහ මුලින්ම අමතක වෙනවා. එහෙනම් මේ කතාව හොඳයි කියලා හිතනවා නම් මේකට ලයික් එකක් දාලා නොදන්න අයට දැනගන්න මේක ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝ ආයි බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.